මොන වැරද්ද කරත් ක්‍රිස්තියානි අයට නම් යේසුස් වහන්සේ පව් සමාව දෙනවා. ඒ හින්දා ඕන තරම් වැරදි කරන්න පුළුවන්. එහෙම කියලා ඔයා හිතනවා නේද? මගෙන් එහෙම ගොඩක් අය අහලත් තියෙනවා. මේ මිනිස්සෙක් පාපයක් කරපුවාම ඒක අතීතයට ගිහින් ඉවරයි. කොහොමද ඒකට එන පව් සමාවක් දෙන්නේ? පාපය කියන්නේ මොකද්ද? අපි දන්නවා යම් කෙනෙක් වැරද්දක් කරොත් ලෝකාකාරයෙන් අප සමාජයේ භාවිතා කරන්නේ නීතිය. ඒ තුලින් භෞතික වුණා වූ පාඩුවට මිලක් එහෙම නැත්නම් අලාභයක් ගෙවන්න වෙනවා. ඒ වගේම රාජ්‍ය පුරවැසියෙක් හැටියට නීතියට යටත් නොවීමේ වරදට රජයට ගෙවීමක් දඩයක් එහෙම නැත්නම් සිර දඬුවමක් විඳින්න වෙනවා. අලාභයක් ගෙවීම කුයිනුයි සිර දඬුවමක් විඳීමෙනුයි ලෝකාකාර නීතියට ඒ වැරද්ද කෙලවර වෙනවා. ආයෙ ඊට පස්සේ ඒකට දඬුවමක් හම් වෙන්නේ නැහැ. හැබැයි ලෝකාකාර නීතිය යටතේ පාපය කියලා දෙයක් නැහැ. අලාභය සහ කීකරු නොවීම විතරයි වරද්දක් හැටියට පිළිගන්නේ. හැබැයි කිතුණුවන් වුණත් මේ ලෝකෙ සිටින හැම කෙනෙක්ම කොහේ හෝ රාජ්‍යයක පුරවැසියෙක්. හැබැයි එහෙම ලැබුණත් කිතුණුවන් වශයෙන් අපට එය සම්පූර්ණ දෙයක් හැටියට දකින්න බෑ. ඒ නිදහස, ඒ විනිශ්චය. මොකද පාපයක් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් ගැන බයිබලයේ කියනවා. එකක් සිතුවිලි සමග ඇතිවෙන ක්‍රියාවක්. ඊළඟ එක සිතුවිලි වලින් පමණක්. එක තැනකදී යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. යමෙක් ස්ත්‍රියක් දෙස රාගයෙන් බැලුවොත් ඔහු ඒ මොහොතේම පාපයට වැටෙනවා. වැරදි චේතනාවකින් ක්‍රියාවක් නැති වුණත් අලාභයක් නැති වුණත් පාපය සිදු වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීම කරන කොටගෙන එන මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේගේ වරප්‍රසාදේ බලය අපට මිදීමත් පව් සමාවත් ලැබෙනවා කියලා බයිබලයේ එපීස පොතේ 1:7 වෙනි පදේ කියනවා. එහෙනම් මොකද්ද මේ පව්කමාව කියන්නේ? බයිබලයේ අපට පෙන්නලා දෙනවා දෙවියන් වහන්සේ මිනිස්යාව නිර්මාණය කරපු කතාව. භූමියේ පස් වලින් සෑදුනා වූ මනුස්ස සත්වයා දෙවියන් වහන්සේගේ බලයෙන් දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇතුල් වෙලා අනිත් සත්තුන්ට වඩා ඔහුව වෙනස්. ඔහුට නිදහස් සිතුවිලි තියෙනවා. නිදහස් තීරණ ගැනීමේ අයිතිය තියෙනවා. ඔහු සාමාන්‍ය සත්වෙක් වාගේ නෙවෙයි. දිව්‍යමය භූමික සත්වෙක්. දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක්. මනුෂ්‍යයා තුලින් සමාජයේ වෙන වැරදි ඒ රටේ නීතියට අදාළව ඇති කරන විනිශ්චයවේදී එම වැරද්දට දඬුවමක් සභාවක් ලැබුණත් එම වැරද්ද නිසා ඇතිවන පාපයෙන් දිව්‍යමය සම්බන්ධතාවය අර මිනිස්යාට අනික් සත්තුන්ට වඩා දුන්නා වූ විශේෂ වරප්‍රසාදය කැඩෙනවා. ඒකට හානියක් වෙනවා. අන්න ඒ නිවැරදි කිරීමට ලෝකාකාර නීතියට කොහොමත් පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිවැරදි කිරීමට නොඑක් අය නොඑක් දේවල් කරනවා. අපි දන්නවා පූජාවන් පවත්වනවා, බාරහාර වෙනවා. නොඑක් වෙලාවෙදී තමුන් විසින්ම යම් දුෂ්කර ක්‍රියාවලට යෙදෙනවා. හැබැයි මොනවා වුණත් අර දිව්‍ය සම්බන්ධතාවය ඇති කරන්න බෑ. ඒ දිව්‍ය සම්බන්ධතාවය නැවත ඇති කරන්න නම් තියෙන එකම දේ තමයි ඒකේ මිලය ගෙවීම. ඒකේ මිලය ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ යේසුස් වහන්සේගේ කුරුස පූජාව. පළවෙනි යොහන් කියන පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්ට සියලු අධර්මිෂ්ඨකමින් අපි පවිත්‍ර කරන්නත් උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා කියලා. නිකන් නෙමෙයි. අපි අපේ පව් පරණ වැරදි අපි පශ්චාත්තාප වෙලා අපි අලුත් වෙන්න උනහම අර දිව්‍යමය සම්බන්ධතාවයේ බිඳුනා වූ දිව්‍යමය සම්බන්ධතාවය නැවත දෙවියන් වහන්සේ මනුෂ්‍ය සමග ඇති කරගන්නවා. ඒක තමයි පාප සමාව කියන්නේ. යේසුස් වහන්සේ එක තැනකදී මෙන්න මෙහෙම කියනවා මනුෂ්‍යයන්ට. කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්න කියලා. ඒකේ අර්ථ ගොඩක් තියෙනවා. ඒක එක අර්ථයක් තමයි
දෙවියන් වහන්සේට සම්බන්ධ දේ දෙවියන් වහන්සේට අයිති. මේ ලෝකේ මිනිස්යන්ට අයිති දේ මිනිස්යන්ට අයිති. ඒ දෙකට සම්බන්ධ කරන්න බෑ. මේ නිසා පුරවැසියෙක් ලෙස කරන වැරදි වලට රාජ්‍ය නීතියෙන් විනිශ්චය ලැබුණත් දේව සමරසාවෙන් වුණා වූ ඒ දුරස්භාවය නැතිකරන්න එකම දේ තමයි පශ්චාත්තාප වෙලා වැරදි පිළි අරගෙන ජීවිතය පරිශුද්ධ කර ගැනීම, පිරිසුදු කර ගැනීම. අන්තිමට කියන්න තියෙන්නේ පාප සමාවේ නියම අර්ථය තමයි වැරදි නිසා බිඳුනා වූ දිව්‍ය සම්බන්ධතාවය නැවත සම්බන්ධ කිරීම. ඒක කරන්න ඕනම කෙනෙකුට පුළුවන්. එකම දේ තමා වැරදිකාරයෙක් කියලා පශ්චාත්තාප වෙලා නැවත අලුත් ජීවිතයකට අවතීර්ණ වෙන්න. ඒක ඔබට කරන්නත් පුළුවන්. අදම ඒක ඔබට කරන්න පුළුවන්. දේව පීඨයි.